යාළුවනේ ඔයගොල්ලෝ මේක දුවලා ඉන්නේ මූවි මාස්ටර් එක්ක. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලෝනේ මුලින්ම අරගෙන ආවේ හැරි පොටර් ෆිල්ම් සීරීස් එක. හැරි පොටර් ෆිල්ම් සීරීස් එකේ පළවෙනි ෆිල්ම් එක හැරි පොටර් and the Sorcerer's Stone එක තමයි අද ඔයගොල්ලෝන් මම අරගෙන ආවේ. ඉතින් යාළුවනේ මේ කතාවේදී වෙන්නේ හැරි මායාකාරයෙක් කියලා දැනගෙන එයා හොග්වර්ට්ස් වලට යනවා. හොග්වර්ට්ස් වලට ගිහලා එයාගේ අම්මා තාත්තා මරපු ඒ මිනි මරවන වොල්ඩමෝට් එයා හොයාගන්නවා. ඒ අතරේදී ඉගෙන ගන්න අතරේදී එකපාරට යාට මායාගලක් කියන දෙයක් ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් හැරි රොනුයි හර්මයිනි ඒක හොයාගන්න යද්දී ඒක ගන්නාපු වොල්ඩමෝට් එයා දකිනවා. ඉතින් යාළුවනේ එයාට මොන වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි මේ කතාවේ සාරාංශය. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක පයින් ගහලා යන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ ෆිල්ම් එක පටන් ගන්නේ මහාචාර්ය ඩම්බල්ඩෝ ගෙනුයි මහාචාර්ය මැගෝනිගල් ගෙනුයි. ඔයගොල්ලෝ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒ දෙන්න අඳුරන්නේ නැති වෙන විදිහක් නැහැ. ඉතින් යාළුවනේ එතනට බයිසිකලයක් ඇවිල්ලා එකපාරට කඩාපනිනවා. ඒ ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න හොග්වර්ට්ස් වල අතර බාරකරු වෙන රූබියස් හැග්රිඩ්. ඉතින් යාළුවනේ එයා මොකක් හරි දෙයක් අරගෙන තමයි ආවේ. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තින්නේ පුංචි හැරිව. එදා තමයි හැරිගේ අම්මා තාත්තා වොල්ඩමෝට් මරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මැගෝනිගල් ඩම්බල්ඩෝට බයිනවා ඔයාට මේක කරන්න බෑ කියලා. ඉතින් යාළුවනේ ඇයි එහෙම වෙන්නේ? ඉතින් යාළුවනේ ඩම්බල්ඩෝ හදන්නේ පුංචි හැරිව එයාගේ පුංචි අම්මට බාර දෙන්න. ඉතින් ඒකට මැගෝනිගල් නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඩම්බල්ඩෝ කියනවා මැගෝනිගල්ට අපිට දැන් හැරිගේ සතුටට වඩා වටින්නේ යාගේ ආරක්ෂාව කියලා. ඉතින් යාළුවනේ ඒ වෙලාවේදී හැග්රිඩ්ගේ මෙතනත් කඳුලක් එකපාරට එනවා. ඉතින් ඩම්බල්ඩෝ නම් කියන්නේ හැග්රිඩ් මේක සමුගැනීමක් නෙමෙයි කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ එකපාරට ෆිල්ම් එකේ ටයිටල් එක දානවා. ඒත් එක්කම අපිට පේනවා හැරි දැන් ලොකු වෙලා එයාගේ පුංචි බාප්පයි නම් එයාට එච්චර හොඳට සලකන්නේ නැහැ වගේ. ඊටත් එහා එයාගේ ඩඩ්ලි තඩියා එයා හැරිට දෙන්නේ වදමයි. ඉතින් යාළුවනේ ඒ තඩියාගේ අද උපන්දිනේ. ඉතින් එයාට නම් ගොඩක් තෑගිත් හවුවලා ඒ තෑගිත් වලටත් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ හැරිට කියලා හැමෝම ගෙදරට එක් කරගන්නවා. ඉතින් යාළුවනේ අද අර තඩියගේ උපන්දිනේ හින්දා ඒගොල්ලෝ හතර දෙනා මැද සත්තු අත්තරන් තමයි හදන්නේ. ඉතින් යාළුවනේ යනකොට හැරිට එයාගේ බාප්පා අනුතුරුත් අඟවනවා කිසි ප්‍රශ්නයක් වෙන්න බෑ කියලා. ඉතින් යාළුවනේ හැරි මායාකාරයෙක් කියලා මේ දන්නවා ඩඩ්ලි හැර එයාගේ බාප්පයි පුංචි දෙන්නම. ඉතින් යාළුවනේ අර ඩඩ්ලි තඩියා සූ එකේ රෙප්ටයිල් හවුස් එකේ ඉඳලා ඒකේ ඉන්න සර්පයෙක්ටත් වද දෙනවා. ඉතින් යාළුවනේ හැරි තමයි ආව බේරගන්නේ ওই සර්පයා නිදි ඔතනින් එහාට එනවා කියලා. ඉතින් යාළුවනේ එතකොට ඩඩ්ලි එතනින් පුම්බගෙන යනවා. ඉතින් ඒක විද්ද වැරද්දට හැරි ඒ සර්පයාගෙන් සමාවෙල වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ සර්පයා එකපාරට ඔලුව උස්සලා හැරිත් එක්ක කතා කරනවා. ඉතින් හැරි කියන දේ එයාට තේරෙනවා වගේ. ඉතින් යාළුවනේ ඒත් එක්කම ඩඩ්ලි එතනට පැනලා හැරිව බිමට තල්ලු කරලා ඒ සර්පයා දිහා බලන්න ගන්නවා. ඒත් එක්කම හැරි අමුතුතට බලනොත් එක්කම ඒ එතන විදුර නැති වෙලා එතන ඒක ඇතුළට තඩිය වැටෙනවා. තඩිය වෙල්ලා ඒ සර්පයා හැරිට ස්තුති කරලා එතන ඉඳපු මිනිස්සුන්වත් බය කරලා ඉතින් යනවා. ඉතින් යාළුවනේ හොඳ වෙන්නේ කියන්නේ ඩඩ්ලියා එළියට එන්න හදනකොට ඒකේ විදුර ආයි මතුවෙලා. ඉතින් යාළුවනේ hina වෙනව දැක්ක හැරිව වර්ණ අංකල් දකින්නවා. එයා හිතන්නේ මේක කරලා තියෙන්නේ හැරි කියලා. ඉතින් යාළුවනේ හැරිව ගෙදර එක්කන් වෙලා හැරිට ගොඩක් බැනලා හාම්මේ දාලා ලොක් කරනවා. ඉතින් හැරි කියන්නේ නම් ඒ ගුණේ මැජික් එකක් හින්දා කියලා. ඉතින් වර්ණ අංකල් නම් කියන්නේ මේ ලෝකේ කොහෙවත් මැජික් කියලා දෙයක් නැහැ කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ සීන් එකේ අපිට වෙනනේ බකමුණේ කියලා ලියුම් දානවා. ඒ අස්සෙන් ඩඩ්ලි අලුත් ඉස්කෝලේකට යන්න ඇඳුනුත් අඳගෙන හැරිට නම් ඉතින් ඒ මුකුත් නැහැ. හැරිට යන්නේ ගමේ ඉස්කෝලේට. ඒ අඳින්නේ ඩඩ්ලි ඇඳලා ඉරිලා ඒකේ වෙච්ච ඇඳුම්. ඊට පස්සේ යාළුවනේ යාගේ පුංචි අම්මා කියනවා අර ලියුම් ටික අරන් එන්න කියලා. ඉතින් යාළුවනේ එයා ලියුම් ටික අරන් එනකොට මහා පුදුම දෙයක් වෙනවා යාළුවනේ. එයාට ලියුමක් ඇවිල්ලා එයාට ලියුම් කවදාවත් එන්නේ නැහැ. හැබැයි ඒකත් අමුතුවෙන් ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඉතින් එයා ඒ ලියුම කඩන්න යනකොටම අර ඩඩ්ලි තඩි ඒක උදවලා වර්ණ අංකල්ට දෙනවා. ඉතින් යාළුවනේ එයා මුලින්ම පිළිගන්නේ මේක
එයාට එපු ලියුමක් කියලා. ඉතින් යාළුවනේ ඒත් ඒක දැක්කට පස්සේ නම් වරණ අංකල්ට අමුතු විදියට බලන වරණ අංකල් එයාට පුදුමයි. ඉතින් එයා නම් දන්නවා මේක වෙලා තියෙන හොග්වර්ට්ස් වලින් කියලා. ඉතින් යාළුවනේ ඔහොම හැරියට දිගටම ලියුම් එනවා. ඒ ඔක්කොම ඉතින් වරණ අංකල් ඉරනවා. ඉතින් එතනින් අර ලියුම් දාන කවුළුව හිටන් එයා ලොක් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒත් එක්කම ගේන ලියුම් ප්‍රමාණය සහ බකමුණු ගන්න වැඩි වෙනවා. ඉතින් යාළුවනේ ගොඩ කාලයකට පස්සේ වරණ අංකල් සතුටින් ඉන්නවා වගේ. ඉතින් එයා ඩඩ්ලිගෙන් ඇහුවා ඩඩ්ලන් කියන්නේ දන්නේ නැහැ කියලා. ඉතින් හැරිගෙන් ඇහුවට පස්සේ හැරි කියනවා අද ලියුම් එන්නේ නැති හින්දා කියලා. ඒ කියලා කට ගන්නවත් එක්කම යාළුවනේ එකපාරට ලියුම් ආශාවක් වහින්න ගන්නවා. ඊට පස්සේ ඒත් හැරිට කනාවට වගේ එතනින්වත් ලියුමක් ගන්න අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ කඩදරේ හින්දා ඒගොල්ලෝ මුහුදේ තියෙන පොඩි ගේකට යනවා. ඒ අස්සෙන් අද හැරිගේ උපන්දිනේ. ඉතින් එයා වැල්ලේ හැපි බර්ත්ඩේ හැරි කියලා යාම ලියාගෙන යාම අර තඩිය ගොල්ලෝසුන් වෙලා බලගෙන හැපි බර්ත්ඩේ හැරි කියලා යාටම කියා ගන්නවත් එක්කම මහා ලොකු ශබ්දයක් සමග දොර කැඩෙන ශබ්දයක් ඇහෙනවා. ඒත් එක්කම දොර කැඩිලා මහා යෝධෙක් වගේ එක්කෙනෙක් ඇතුළට එනවා. ඉතින් යාළුවනේ මේ ඡායාව දැක් ගමන් ඕගොල්ලෝම දැනගන්න නැති ඒ කවුද ආවේ කියලා. ඉතින් අර ෆිල්ම් එකේ මුරුදි පේන රූබියස් හැග්රිඩ් තමයි ආවේ. ඉතින් යාළුවනේ එයා මුලින්ම හිතුවේ ඩඩ්ලි තමයි ඇත්තම හැරි කියලා. ඉතින් යාළුවනේ ඇත්තම හැරි ඊට පස්සේ පෙන්නම මම තමයි හැරි කියලා. ඉතින් යාළුවනේ එයා හැරිගේ උපන්දිනට කේක් එකකුත් ගෙනල්ලා එයා ඊට පස්සේ මැජික් එකක් කරනවා. එතන ගිනි මැලම අවලා. ඉතින් එයා ඔක්කොම විස්තරේ හැරිට කිව්වට හැරිට මුලින්ම පිළිගන්නේ නැහැ. ඊට පස්සේ අර ලියුමක් දීලා හැමදේම හැරිට කියනවා. ඊට පස්සේ එයාගේ බාප්පයි පුංචිත් ඒ ගැන දැනගත්තා කියලා හැරි දැනගන්නවා. ඊට පස්සේ බාප්පයි පුංචිලා බැනලා ඩඩ්ලි යාගේ කේකේ හොරෙන් කන්න හදපු ඉඳලා ඩඩ්ලිගේ පිටිපස්සේ ඌරු හැටකුත් මවලා ඒගොල්ලෝ එතනින් යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒගොල්ලෝ දැන් ට්‍රේන් එකේ යනවා. ඒත් හැරිට මාය පාසල යන බඩු ගොඩක් ගන්න ඕනේ. ඒ කිසි බඩුවක් හැබැයි මේ ඉංග්‍රීසි වල කඩවල නැහැ. ඒ ගන්න ඕනේ ඩයගොන් ඇලි කියන නගරයකට ෆිල්ම් එක බලලා තියෙනවා ඔයගොල්ලෝ දන්නේ නැති. ඉතින් යාළුවනේ මායාකාරී විතරක් ඉන්න තැනකට හැග්රිඩ් හැරිව එක්කගෙන යනවා. එතන ඉඳපු හැමෝම වගේ හැරිව දන්නවා. ඉතින් යාළුවනේ අමුතු කෙනෙක් මාජාර කුවෙල් කියලා. ඕගොල්ලෝ පොඩ්ඩක් මෙයා මතක තියාගන්න මේ ෆිල්ම් එකේදී ඉස්සරහට මෙයාව වැදගත් වෙනවා. එයා ඇවිල්ලා හැරිට අත දෙන්නෙත් නැහැ. ඉතින් අමුතු විදිහට බලනවා. ඉතින් යාළුවනේ එකපාරට ඒගොල්ලෝ එතනින් හැමෝටම බයි කියලා ඒගොල්ලෝ එතනින් යනවා. ඒත් එක්ක හැරි අහනවා හැග්රිඩ්ගෙන් ඇයි හැග්රිඩ් හැමෝම මාව මෙහෙම අඳුරන්නේ කියලා. ඉතින් හැග්රිඩ් නම් කියන්නේ මම නොකියුවට ඔයාලට ඒක දැනගන්න ලැබෙයි කියලා. ඉතින් යාළුවනේ අමුතු මායාවක් කරලා එතන තිබ්බ බිත්තිය එකපාරට අමුතු විදියට හරවනවා. ඒත් එක්ක මෙතන ඩයගොන් ඇලි නගරේ හැදෙනවා. ඉතින් ඕගොල්ලෝ ඩයගොන් ඇලි නගරේ ඔක්කොම දන්න වෙයිද දැකලා ෆිල්ම් එක බලලා තියෙනවා නම්. ඉතින් යාළුවනේ මෙතන හැම මායා බඩු තියෙනවා. මොවොන් නිම්බස් දැක්කොසු ඒ කියන්නේ මායා පාසල වලට ඕන කරන හැමදේම වගේ මේකේ තියෙනවා. ඉතින් යාළුවනේ ඉතින් හැරි ගාව සල්ලි නැති හින්දා හැග්රිඩ්ගෙන් අහනවා හැරි කොහමද ගන්න මේව ගන්න කියලා. ඉතින් යාළුවනේ ඒගොල්ලෝ ග්‍රීන්කොන් බැංක්ස් කියලා ඒකට යනවා. ඒකට ගිහිල්ලා හැරිගේ සේපුව පැත්තට යන්න ඉස්සෙල්ලා හැග්රිඩ් කියනවා ඔයා මේ වැඩි සද්ද කරන්න එපා හැරි. මේක හරිම කාර්යබහුල දැනක් කියලා. ඉතින් යාළුවනේ එක ලියුමක් තියෙනවා. ඒක ඩම්බල්ඩෝ දුන්න කියලා. ඒකේ අධිපතිට දෙනවා. ඒත් පොඩි හැක්සැකයක් ඇති වෙනවා හැරිට. යාළුවනේ හැරිගේ සේපුව පැත්තට ඒගොල්ලෝ ගිහිල්ලා ඒකේ තියෙන සේප්පුව අරිනවා. ඉතින් හැරිට හිතා ගන්න බැරි වුණා මෙච්චර සල්ලි ගොඩක් කොහොමද මෙයාගේ සේප්පුවට ආවේ කියලා. ඉතින් හැග්රිඩ් කියනවා වගේ අම්මයි තාත්තයි වයවුණෙන් ඉතුරු කරපුවා කියලා. ඉතින් යනවා තව සේප්පුවකට යනවා ඒගොල්ලෝ. ඒ සේප්පුව තියෙන දේ නම් එන්න පොඩි. ඉතින් ඒක හැග්රිඩ් ගාම එයා තියාගන්නම් කියලා හැග්රිඩ් ගාම එයා තියාගන්නවා. ඉතින් යනවා දැන් හැරිට අවශ්‍යලා තියෙන බොන්ඩ් එකක්. ඒ බොන්ඩ් එක ගන්න හැග්රිඩ්ට යන්න කියන්නේ ගොන් කඩේකට. ඉතින් යාළුවනේ ඒකට ගියාට පස්සේ ඒ කඩේ ඉඳපුගෙන හැරි කියන දැකලා ගොඩ සතුටු වෙනවා. ඉතින් එයා හැරිට මායාස්ටි 3ක් දෙනවා. 2ක් දෙනවා. ඒ දෙකක් එක හරියන්නේ නැහැ. ඉතින් එයා මුදුදේ එක දිහා බලලා ඒක හැරිට දෙනවා. ඉතින් යාළුවනේ අදා ගන්න බැරි විදිහට ඒක හැරි මාස්ටිය තමන්ගේ සම්පූර්ණ විදිහට පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේ මායාස්ටිය හදලා තින්නේ ෆීනික්ස් කුරුල්ලෙක්ගේ පිහට්ටකින්. ඒ කුරුල්ල තව එක පිහට්ටක් දීලා ඒ පිහට්ටෙන් මාස්ටියක් හදලා. ඉතින් යාළුවනේ මේ මාස්ටිය ඇදලා තිබෙන වෙන කාටවත් නෙමෙයි වොල්ඩමෝට්ට. වොල්ඩමෝට් හැරිව මරන්න හදපු යස්ටිය හින්දා
මේ වයසක මනුස්සයට හිතා ගන්න බැරිනවා මේ මොකද්ද මේ වුනේ කියලා. ඉතින් යාළුවනේ ඒ වොන්ඩ් එකත් අරගෙන හැරි යන්න හදනකොට හැරි උපන්දිනේ හින්දා හැග්රිඩ් එයාට කුරුල්ලෙකුත් අරන් දීලා හෙඩ්විග් කියලා ඊට පස්සේ නමක් තියාගන්නවා. මෙයාවත් යාළුවනේ මතක තියාගන්න මේ හෙඩ්විග් කියන කුරුල්ලගෙන් ලොකු එකෙක් වෙන්න පුළුවන්. ඉතින් අනන්නේ ඊට පස්සේ හැග්රිඩ්ුයි හැරි කතා කර කර ඉන්නවා. එතනදී හැරි වොල්ඩමෝට් ගැන ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඇත්තම කතාව හැග්‍රිඩ් හැරිට කියනවා ඔයා මේව කඩොත් කියන්න එපා හැරි. ඔයාගේ අම්මයි තාත්තා වෙනුම් ගොඩක් දුක් විඳා. ඊට පස්සේ ඔයාට මාස්ටර් දික් කරාට පස්සේ එයාගේ ස්පෙල් එක එයාටම වැදිලා තමයි එයා විනාශ වෙලා තියෙන්නේ. ඒත් මම නම් හිතන්නේ එයා තාම ජීවත් වෙලා ඉන්නවා. කවුරු කිව්වත් එයා තාම ඉන්නවා කියලා හැරි හැග්‍රිඩ් හැරිට කියනවා. ඉතින් යාළුවනේ දැන් හැරිගේ කෝච්චියෙන් වෙලාව හරි කියලා එයාගේ කෝච්චි ටිකට් එකක් දීලා හැරි හැග්‍රිඩ් එතනින් ඉක්මනට පිට වෙලා යනවා. ඉතින් යාළුවනේ ඒ 9:03 ට්‍රේන් එක හොයගන්න හැරි ගොඩක් දුක් විඳිනවා. ඒත් හැරිට නම් ට්‍රේන් එක හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ කට්ටියක් 9:03 ට්‍රේන් එකට යන්න තියෙන මේ පැත්තෙන් කියලා ඒගොල්ලෝ යනවා. ඉතින් යාළුවනේ මේක කවුරුත් නෙමෙයි බීස්ලි පවුල කට්ටිය. ඒගොල්ලෝ අන්තිමට ට්‍රේන් එකේ තියෙන තැන 10:09 කියන ප්ලැට්ෆෝම් එක ඇතුළට යනවා. ඒත් එක්කම ඒක ඇතුලෙන් අමුදිදිරේ ඒගොල්ලෝ යනවා දැකලා හැරිට පුදුම හිතෙනවා. ඉතින් ඒ වීස්ලි පවුලේ කට්ටිය අහනවා කොහොමද ඒක ඇතුළට යන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාට චැන්තින එතනින් කියලා හැරි කියනවා පොඩි අමුත්තක් දෙන්න කියලා වීස්ලි පවුල කට්ටිය කියනවා. ඉතින් යාළුවනේ හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් එකට ඊට පස්සේ ගිහිල්ලා එයා කෝච්චිය යනකොට එතනට එනවා යාළුවනේ රොන් වීස්ලි. එතකොට මේ දෙනාගේ අලුකම් පටන් ගන්න වෙන මෙතනින් තමයි. එයා මෙතනට ඇවිල්ලා අහනවා ඔය මම මෙතනින් ඉඳලා කමක් නැද්ද කියලා. ඉතින් අර රොනුත් ඇවිල්ලා එතනින් ඉඳ ගන්නවා. ඉතින් මේ දෙන දැන් ඔහම කතා කර කර යනකොට රොන් දැනගන්නවා මේ ඉන්නේ හැරි පොටර් කියලා. ඉතින් අර නෝම ඒගොල්ලෝ දිගටම කතා කරන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙතන චොකෝලට් වෙනදම් කරන ගෑනු කෙනෙක් එනවා. ඊට පස්සේ රොන් හැබැයි ආසයි ඒව කන්න එත්තයක හරි නෑ වගේ. ඉතින් ඒක දැක්ක හැරි ඒක තිබ්බ ඔක්කොම ටික ගන්නවා. ඉතින් මේගොල්ලෝ එහෙම කකා යනකොට ඒක එක චොකලට් තියෙනවා දැකලා හැරි ඒව ගැන කියන්න ගන්නවා. රොන් ඒව ගැන කියන්න ගන්නවා. ඒත් එක්කම රොන් එයාගේ මීයව එකපාරට කහ පාට කරන්න මන්තරයක් කියන්න යනවා. ඒත් එතනට එනවා හර්මයිනි. ඊට පස්සේ ඒ තුන්දෙනාගේ අලුකම් හැදෙන්නේ එහෙම. ඉතින් එයා රොන් ඒ ස්පෙල් එක කිව්වට ඒ ස්පෙල් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් හර්මයිනි එතනට ඇවිල්ලා හැරිගේ කණ්ණාඩිය අලුත් කරන ස්පෙල් එකක් කියනවා. එතකොට යාළුවනේ ඒ කණ්ණාඩිය ඇත්තටම අලුත් වෙනවා. ඊට පස්සේ හර්මයිනි අහනවා හැරිගෙන් ඔයා හැරි පොටර් නේද? මම හර්මයිනි ග්‍රේන්ජර් කියලා. ඒත් එක්කම රොන්ගේ නම හර්මයිනි කියන්න ඕනේ නැහැ. එයාගේ මූණ දැක්කම හිතා ගන්න පුළුවන් එයා වීස්ලි පවුල කෙනෙක් කියලා. ඉතින් යන වීස්ලි පවුල කෙනෙක් කියලා ඔයාලට හොයාගන්න දෙන්නේ අතු කොණ්ඩේ අඹුල් කරහත්තු මූණයි තමයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ හර්මයිනි කියන ඕගොල්ලෝ අඳුන් දාගන්න දැන් අපි ලං වෙලා ඉන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔහොම යද්දි මේගොල්ලෝ දන්නේම නැතුව හොග්වර්ට්ස් වල ළඟටම එනවා. ඒත් එක්කම එතනට හැග්‍රිඩ්ත් ඇවිල්ලා හැග්‍රිඩ් කියනවා ළමයි අලුතෙන් ආව ළමයි ඔක්කොම මගේ පැත්තෙන් එන්න කියලා. ඉතින් හැග්‍රිඩ් ඒ ළමයි ඔක්කොම එතනින් අරගෙන යනවා. එතන රොන් හර්මයිනි ඒගොල්ලෝ හැමෝම ඉන්නවා. ඉතින් මේගොල්ලෝ යන යාළුවනේ බෝට් වලින් හොග්වර්ට්ස් වලට හොග්වර්ට්ස් වල හැමෝම ඉතින් පුදුමයටපත් වෙනවා. ඉතින් යාළුවනේ එතනට ආව මැගෝනිගල් ඔයගොල්ලන්ගේ නිවාස හතරකට බෙදෙනවා. ඒ ග්‍රිෆින්ඩෝ, හෆල්පෆ්, ස්ලිදරින්, රේවන්ක්ලෝ. මම ඒකට ඔක්කොම ඇස්ති කරලා තව විනාඩි 2-3කින් එන්නම් කියලා. ඉතින් යනවා. ඉතින් රොන්ට නම් ටික බයත් වෙලා යාළුවනේ. ඒත් එක්කම නෙවිල්ගේ නැති වුණු ගේම්බා මෙතනට එනවා. නෙවිල්ගේ ගේම්බාවත් එතනදී හවු වෙනවා. එතනදී මැල්ෆෝයි හැරි එක්ක අරන් හදුවා. රොන් වෙලාවෙත් කියලා හැරිත් එන්නට ඉස්සර කැමති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේගොල්ලෝ මෙතන තරහ වෙච්ච තරහ තමයි දිගටම තරහ වෙන්නේ. ඒත් එක්ක වෙනන්න මැගෝනිගල් ඇවිල්ලා මැල්ෆෝයිට තට්ටු කරනවත් එක්කම හැරිත් එක්ක මැල්ෆෝයිට ගොඩලුකු තරහක් ඇති වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට පෙන්වන්නේ හොග්වර්ට්ස් මායා පාසල. ඒකේ තියෙන දේවල් කියලා නිම කරන්න බෑ යාළුවනේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක බලන්න ඕනේ. නම් ලිස්ට් එක මැගෝනිගල් කියනවත් එක්කම
එතනට එන කට්ටියව තොප්පියක් දාලා ඒ කට්ටියව ඒ තොප්පිය තමයි නිවාස හතරට වෙන් කරන්නේ. ඉතින් යාළුවනේ ඩම්බල්ඩෝස් කියනෝන්ටිව කියලා මැගෝනිකල්ට බාර දෙන ඉතුරු ටික. ඉතින් යාළුවනේ මුලින්ම හර්මයිනි නමතුන් හර්මයිනි කලබල වෙන්න එපා කලබල වෙන්න එපා කියලා එතනට යනවා. එතනට ගිහලා තොප්පිය දැම්මට පස්සේ එයාව තොප්පිය පිළිගන්නේ ග්‍රිෆින්ඩෝ කියලා. ඉතින් යාළුවනේ සූසන් බෝන්ස් මැල්ෆෝයි ස්ටෝර ගන්න යාළුවනේ තොප්පිය තියන්න ඉස්සෙල්ලා ස්ලිතරින් එකට. ඊට පස්සේ සූසන් බෝන්ස් කියන ගෑල්ලම එනවා. එයාව කියන කණ්ඩායමට. ඊට පස්සේ යාළුවනේ රොන් විස්ලි කියලා තෝරගන්න එයාවත් කියනවා. ඉතින් යාළුවනේ රොන්ගේ නම කිව්ව ගමන් තවත් විස්ලි කෙනෙක් කියලා මම දන්නවා එයාව දානවා නිවාස මොකද්ද කියලා. ඉතින් එයාව දානවා යාළුවනේ ග්‍රිෆින්ඩෝ එකට. රොන්ගේ කට්ටිය හැමෝම ඉන්නේ ග්‍රිෆින්ඩෝ වල. හැරිව නම් යාළුවනේ ටිකක් අමාරු වෙනවා දාන්න. එයා ස්ලිතරින් වලට කැමතිත් නෑ. ඒ වුණාට එයාව දානවා ඒත් ග්‍රිෆින්ඩෝ වලට. ස්ලිතරින් වලට තමයි එනකොට එයාව හරියන්නේ. එයාට සර්ප භාෂාවක් පුළුවන් හින්දා. ඉතින් යාළුවනේ එයා ඩම්බල්ඩෝරට තියා අමුවිතට බලලා අමුතු විනාවකුත් දාලා එයා දැන් කොහේ ඉන්නවා. ඊට ඔක්කොම යාළුවනේ ඩම්බල්ඩෝ හැමෝම කන්න කියනවා. ඉතින් යාළුවනේ එතන රාජ භෝජන වගේ එක එක තියෙනවා. රොන් නම් ඉවස ගන්න බැරුව ඔක්කොම ටික කන්න පටන් ගන්නවා. ඒත් එකම පර්සි යනවා යාළුවනේ අර කළු පාට කබායක් දාගෙන ඉන්න කවුද කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ නම් දන්නේ නැති කවුද කියලා ඒ මහාචාර්ය ස්නේප්. ඒත් එකම යාළුවනේ මෙතනට හොල්මන් එන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඇති බෙල්ල කැරිච්ච නිකලස් ඔය ඒ කියන්නේ හොග්වර්ට්ස් වල මැරිච්ච ආත්ම ඒ හොල්මන් කරනවා. ඒත් එක්කම යාළුවනේ දැන් කාලි ඉවර වෙලා තමන්ගේ නිවාස කට්ටියව තමන්ගේ කාමර වලට එක්කන් යන්න ඕනේ. ඒත් එක්ක යාළුවනේ ඒගොල්ලන් එක්කගෙන පර්සි කියනවා මේ පඩිපෙළ වල යනකොට පරිස්සමෙන් යන්න ඕනේ. මේව එහාට මෙහාට මාරනවා කියලා. ඉතින් යාළුවනේ හැමෝම දැන් නිදි. ඒත් හැරි නම් නිදි නෑ. හැරි ඉතින් හෙග්ඩිඩ් දිහා බලලා ටිකක් දුකෙන් වගේ අමුතු හිනාවකුත් දානවා. ඉතින් හැරි ආවට සතුටකුයි දුකුයි දෙකම තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන හොග්වර්ට්ස් වල උදේ වෙලා. ඉතින් දැන් හැරි රොනුයි පළවෙනි දවසේ පන්ති යන පරක්කු වෙලා. ඊළඟට මැගෝනිකල්ගේ පන්තිය මේක. ඊට පස්සේ රොන් කියනවා මැගෝනිකල් නම් පේන්නේ නැහැ කියලා. ඒත් එක්කම මැගෝනිකල් පූසෙක් විතර වෙස් මාරු කර ගන්නවා. පූසෙක් විතර වෙස් මාරු කරගෙන දැන් මිනිහෙක් වෙනවා. ඒත් එක්කම රොන් කියනවා මරු කියලා. ඉතින් ඔයාගේ වර්ණාවට ස්තුතියි කියලා ඉතින් වාඩි වෙන්න කියලාත් කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ස්නේප්ගේ පන්තිය. ස්නේප්ගේ පන්තියේදී ස්නේප් හැරි ලීලි ඉන්නකොට හැරිට බයිනවා සමහර ප්‍රසිද්ධයන් නම් අපි ගැන උගන්වන්නේ වැඩක් නෑ වගේ කියලා. ඒත් එක්කම යාළුවනේ ප්‍රශ්න අහනවා හැරිගෙන්. හැරි නම් ඒකක්වත් දන්නේ නෑ. සමානියට පැන උත්තර දෙනවා. ඉතින් යාළුවනේ හැරි එතන කාගහපු හින්දා ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ ලකුණු පහක් තබනවා මහාචාර්ය ස්නේප්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි පෙන්නන්නේ භෝජනාගාර වල කට්ටිය එක එක වැඩ කරනවා. ඉතින් යාළුවනේ එතකොට සීමෙන් කියලා ළමෙක් එයා තේ එකක් මවන්න යනවා. වයින් එකක් මවන්න යනවා. ඉතින් යාළුවනේ ඒත් එයා ඒක කරනවා දැක්ක හැරි රොන්ගෙන් අහනවා මොකද්ද මෙයා කරන්න යන්නේ කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ රොන් නම් කියන්නේ එදා එයා තේ එකක් මැව්වා කියලා. ඉතින් යාළුවනේ එයා එකපාරට කරවෙර යනවා ඔක්කොමත් එක්ක. ඊට පස්සේ යාළුවනේ ලියුම් එනවා හොග්වර්ට්ස් වලට. ඒත් නින් හැරිට නම් ලියුමක් එන්නේ නැහැ. රොන්ට එක එක ලියුම් එනවා. නෙවිල්ට ඉතින් යාළුවනේ මතක බෝලයක් හවුවෙලා. ඉතින් යාළුවනේ මතක බෝලේ තියෙන පාට රතු වුණා කියන්නේ එයාට මාරි අමතක වෙලා. ඉතින් එයා කියන එයාට අමතක වෙච්ච දේ මතක නැහැ කියලා. ඉතින් යාළුවනේ මෙහෙම හැම එක්කෙනාටම ලියුම් එනවා. ඒත් එක්කම හැරි රොන්ගේ පත්තරයන් බලනකොට එයා දකිනවා එයාගේ අර අමුතු දෙයක් දැකලා ගත්ත සේපුව කඩලා. ඉතින් යාළුවනේ එයා කියනවා පුදුමයි මේක මගේ සේපුවක් කියලා. ඉතින් යාළුවනේ එතනට ඊට පස්සේ එනවා ක්විඩ් ක්‍රීඩා පුරුදු කරන එක්කෙනා. මට එයාගේ මායාදුමගේ හරියට නම් මතක නැහැ. ඉතින් යාළුවනේ එයා කියනවා කොස්ස උඩට ගන්න කියලා. දකුණු අත තියලා උඩට ගිහුවම උඩට යනවා කියලා. ඊට පස්සේ යාළුවනේ රොන්ගේ නම් එක ගන්න ගිහිල්ලා ඔළුව වදිනවා කොස්සේ. ඉතින් යාළුවනේ හැමෝම නැගලා පොඩ්ඩක් පාලනය ගුවාම නෙවිල් ඉතින් අසාමාන්‍ය විදිහට පාවෙන්න ගන්නවා. ඉතින් එයාට ඒක පාලනය කරගන්න බැරුව එයා ගිහිල්ලා හැමතැනම වැදිලා අන්තිමට වැටිලා අතකුත් කැඩෙනවා. ඉතින් මේ මහාචාර්යතුමා කියනවා මම මෙයා ස්ටීව් කාලේට ගිහිල්ලා එනකම් කවුරුත් පසු බදලා හවුවෙන්න එපා කියලා. ඉතින් යාළුවනේ අර මතක බෝලේ මල්ෆෝයි නෙවිල්ගෙන් අරගෙන ඒක ඉතින් හැරි නෙවිල් කිව්වත් මල්ෆෝයි දෙන්නේ නැහැ. ඉතින්
මැල්ෆොයි වැඩ වගේ උඩට යනවා ඒත් ඊට පස්සේ හැරි යන්න හදනකොට හර්මයිනි කියනවා ඔයා නම් යන්න එපා හැරි කියලා ඒත් හැරි එකක්වත් අහන්න නැතුව හැරිත් උඩට යනවා ඉතින් යාළුවනේ මැල්ෆොයි එක විසික් කරනවා ඒක ගන්න හැරි එතනට යනවා ඒක දැක්ක මැග්ගෝනිගල් පුදු පෙන් වගේ කවුද මේක වැද්ද කියලා මූණත් බලාගෙන පල්ලෙහාට එනවා ඉතින් යාළුවනේ ඊට පස්සේ මැග්ගෝනිගල් ඇවිල්ලා හැරිව එක්කන් යනවා හැබැයි යාළුවනේ යාළුවෝ ඔක්කොම හිතන්නේ හැරිව එක්කන්ගේ ඉස්කෝලෙන් අස් කරලා දාන්න කියලා. ඉතින් යාළුවනේ හැරිව එක්කන් කියලා තියෙන්නේ කුයිට් කණ්ඩායමේ ග්‍රිෆින්ඩෝ නායකයාව පෙන්වන්න. ඉතින් යාළුවනේ එයාගේ නම ඔලිවර් වුඩ්. මෙයා පොඩ්ඩක් මතක තියාගන්න මෙයා කුයිට් කණ්ඩායමේ දිගටම ඉන්න එක්කෙනෙක්. ඉතින් යාළුවනේ හැමෝම එයා ගැන කතා වෙනවා හැරිව සීක විදියට තෝරගෙනලු. ඉතින් යාළුවනේ ෆ්‍රෙඩ් ජෝර්ජ් කියන්නේ රොන්ගේ සහෝදර දෙන්න නිවුන් සහෝදර දෙන්න. ඉතින් යා දෙන්න ඒ දෙන්නට ඉන්නේ හැරිව බ්‍රජයකින් නවත්ත ගන්න. ඉතින් මේ බෝල තුනක් තියෙනවා. ඒ බෝල් තුන මම පස්සේ පෙන්නන්නම්. ඒක මෙතනින් පෙන්නනවා ඉස්සරහදී. ඉතින් යාළුවනේ ඒක හර්මයින්ට ගිහම හර්මයින් නම් කියන්නේ ඒක පරම්පරාවෙන් ආපු දෙයක් කියලා. ඉතින් යාළුවනේ බැරි නම් එයාගේ තාත්තා සීක කෙනෙක්. ඒක දැක්ක හැරිත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් යාළුවනේ ඒගොල්ලෝ එක දවසක් මුලින්ම කලින් නිදා ගන්න යනවා. ඒ නිදා ගන්න යනත් එක්කම පඩිපෙළ එකපාරට මාරු වෙන ගන්නවා. ඉතින් යාළුවනේ ඩම්බල්ඩෝ මුලින්ම හුවා මට ඒක කියන්න මතක වුණා. තුන්වෙනි තට්ටුවට යන්න එපා කියලා. ඉතින් මේගොල්ලෝ තුන්වෙනි තට්ටුවට යනවා. තුන්වෙනි තට්ටුවට ගිය ගමන් එතනට ස්විච්ගේ පූස යනවා. එයා යාළුවනේ ස්විච් කියන්නේ මේ හොග්වර්ට්ස් වල මුර්ගාරයා. ඉතින් ඒක දැක්ක රොනුයි හර්මයිනි හැරි එතනින් දුවලා යනවා. එතනට ගිහලා යාළුවනේ දොරක් අරිනවා අලෝහා මෝරු කියලා මන්ත්‍රය පාවිච්චි කරලා. එහෙම ඊට පස්සේ ඒගොල්ලෝ ඇතුළට යනවා. ඊට පස්සේ කුයිච් ඇවිල්ලා බලනකොට එතන කවුරුත් නැහැ. ඉතින් එතනට ගිය ගමන් හැරි හර්මයිනි රොනුයි ලොකු හරදයකටපත් වෙලා එතනට අර අලු තුනේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ල ඇවිල්ලා ඉතින් යාළුවනේ ඒ බල්ල ඉඳලා තින්නේ බිම් දොරක් යටලු. ඉතින් මේගොල්ලෝ නිදා ගන්න යද්දි රොන් කියනවා ඒ බල්ලෙන්ගේ බිම් දොරක් ඇට කියලා. ඉතින් හර්මයිනි කියන්නේ මොකක් හැරි ඉඳියත් මට වැඩක් නැහැ මම යනවා කියලා. එයා නිදා ගන්න එනවා. ඉතින් යාළුවනේ මම අරක බෝල් තුනක් තියෙනවා කියලා. ඉතින් දැන් ඔලිවයි හැරි ඒ බෝල් තුන අඳු ගන්න ඇවිල්ලා. ඉතින් යාළුවනේ පළවෙනි බෝලේ නම් මට මතක නැහැ. ඕක තියෙන්නේ ඔය කිසි මාය බලයක් නැහැ යාළුවනේ. ඒ බෝලේ අර වල තුනේ එකට දාන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ බ්‍රජයක නම් ටිකක් දරුණුයි. ඊට පස්සේ යාළුවනේ ඕක තමයි කුයිට් බෝලේ. ඕක ඇල්ලුවම තමයි යාළුවනේ තරඟේ දිනන්නේ. නැත්තම් අරකින් 150ක් දාලා අර වල තුනේ දාලා දෙන්නත් පුළුවන්. නැත්තම් ඕක ඇල්ලුවම දිනනවා. ඉතින් යාළුවනේ හැරි අල්ලන්න ඕනේ ඔය බෝලේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ මහාචාර්යතුමා කෙනෙක්ගේ පන්තියකට හැරි රොනු යනවා. තමයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ එතනදී අර ඒකමානිකේ එක්කෙනාව පර වෙනවා. ඉතින් ඒක කරන්නේ ඒ මන්තරේ ගානට කරන්නේ හර්මයිනි විතරයි. ඉතින් ඒක දැක්ක රොන්ට පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනවා. ඒත් එක්කම යාළුවනේ ඒ යාළුවෝ හතර දෙනා යනවා එතනදී. එතනින් රොන් හර්මයින්ට බයිනෝ ඒක කරන්නේ මේ කිව්වා කියලා. ඉතින් යාළුවනේ හැරි රෑ භෝජන වේලාවදී හර්මයිනි වහනකොට නෙවිල් කියනවා එයා ගෑනුලගේ බාත්රූම් වලට අඬ අඬින්නෝ කියලා. ඉතින් යාළුවනේ ඒක දැක්ක රොන්ටයි හැරිටයි පුදුම බයක් ඇති වුණා. ඒත් එක්කම යාළුවනේ මහාචාර්ය කුවෙල් දුවන් ඇවිල්ලා කිව්වා අර යෝධයා ඇයි ඇවිල්ලා කියලා. ඉතින් යාළුවනේ හැමෝම කල වෙලා දුවන්න යනකොට ඩම්බල්ඩෝ කලබල කරන්න එපා කියලා. ඉතින් යාළුවනේ හැමෝම ක්‍රිෂ්ණායකොත් එක්ක කාමර වලට යන්න කියලා ඩම්බල්ඩෝ කිව්වා. ඒත් එක්කම හර්මයිනිව මතක් වුණා හැරිට රොන්ටයි. ඉතින් ඒ දෙන්න හර්මයිනිව හොයන්න එතනින් ගියනවා. ඉතින් යාළුවනේ ඒත් එක්කම දැක්කා ගෑලමංගේ බාත්රූම් එක ඇතුළට අර මෝඩ යෝධයා යනවා. ඒත් එක්කම ඒ දෙන්න ඒක ඇතුළට ගියා. ඉතින් හර්මයිනි මේ වෙලාවේ අඬාගෙන එළියට එන ගමන් ඉඳියේ. ඒත් එක්කම යෝධයා දැක්ක හර්මයිනි ආයෙ ඇතුළට ගිහලා දොර වහගත්තා. ඊට පස්සේ ඒ යෝධයා හැම එකම කුඩු කරන්න ගත්තා. එතනට ආපු හැරි රොනුයි එයාට එක එක වෙවෙන් ගැහුවා. ඒත් එකක්වත් එයාට දැනුනේවත් නෑ යාළුවනේ. ඊට පස්සේ හර්මයිනි ඒක ඇතුලේ සිංහයක් ගාව රිංග ගත්තා. ඒක දැක්ක යෝධයා එතනටත් ගැහුවා. ඊට පස්සේ හැරි ආව නවත්තන්න එයාගේ මේකේ දුන්නාට පස්සේ හැරිව ගිහලා වෙල් කෙර වුණා. ඊට පස්සේ අනේ පට්ට වලියක් ගියා එතනදී. ඊට පස්සේ අන්තිමට කොහොම හරි රොන් තමයි හැරිවයි
සමානිමයි දෙන්නම බේරගත්තේ. ඉතින් අරුණ අර වැරදිච්ච මන්තරේ රොන් ඒලා ගාන්ට කිව්වා. ඉතින් අරුණ එතනට ආපු මැගෝනිකල් පුදුමයටපත් වුණා. මොකද්ද මේ වුනේ කියලා. ඉතින් අරුණ එතනට ඒ යෝධයා වෙව්වේ මහාචාර්ය කුවෙල්. ඒත් හැරි හිතන්නේ මහාචාර්ය ස්නේප් වෙව්වා කියලා. ඉතින් අරුණේ සමානි බේරද්ද පිළිගෙන ලකුණු 50ක් අයින් කරගෙන ආයි ලකුණු 50ක් රොන්ටයි හැරිට එකතු කර ගන්නවා. ඉතින් අරුණේ හැරි නම් දකිනවා මහාචාර්ය ස්නේප්ගේ කකුල දුවලා තියෙනවා. ඒත් හැරි හිතන්නේ මහාචාර්ය ස්නේප් පෙරදී කියලා. ඒත් හයිඩන් වැයිදි මහාචාර්ය කුවෙල්. ඉතින් අරුණේ හැරිගේ පළවෙනි තරඟ දවසේදී හැරි මුකුත් කන්න නැතුව එතනට වෙලා ඉන්නවා. ඒක දැක්ක මහාචාර්ය ස්නේප් එතනට ඇවිල්ලා හැරිට කියනවා ඔයා හොඳට කාලා ඉන්න ඕනේ. මම ඔයාට සුබ පතනවා කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මහාචාර්ය ස්නේප්ගේ කකුල දැකලා හැරි රොන්ටයි හර්මයින්ටයි කියනවා මෙයා තමයි ඊයේ හවස යෝධයා වෙව්වේ කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ හර්මයිනි අහනවා මොකටද එයා යෝධයා වෙවන්නේ කියලා. ඉතින් යාළුවනේ හැරි නම් කියන්නේ මන් දන්නේ නැහැ කියලා. ඒත් එක්කම යාළුවනේ එකපාරට හැරිට එනවා ලියුමක්. ඒත් එක්කම ඒක බැරි නම් කොස්සක්. ඒක එවලා තියෙන්නේ මහාචාර්ය මැගෝනිකල් අර නිම්බස් දෙයක් කොස්ස මුලින්ම පෙන්නුවේ අන්නේ කොස්ස තමයි හැරිට හවුවලා තියෙන්නේ පළවෙනි තරගෙ හින්දා. ඉතින් යාළුවනේ හැරි ටිකක් බය වෙලා දැන් ඉන්නේ. ඔලිවර් අහනවා ඔයා ටිකක් බය වෙලා නේද ඉන්නේ හැරි කියලා. ඉතින් යාළුවනේ ඔලිවර් නම් කියන්නේ බය වෙන්න එපා හැරි මාත් පළවෙනි දවසේ බය වුණා කියලා. ඊට පස්සේ ඔලිවර් කියනවා මට සාජ දෙකක් 100 නැතු වුණා බ්‍රජ එකක් වැදෙනවා කියලා. ඉතින් අරුනේ හැරිගේ බය තවත් වැඩි වෙනවා. ඉතින් අරුනේ මෙතනදි තරඟේ පටන් ගන්නවා. ඉතින් අරුනේ එතනද ඔලිවර්ට බ්‍රජ එක වැටිලා වැටෙනවා. ඒත් එක්කම තවත් හැරිට කොස්ස පාලනය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කට්ටිය හිතන්නේ මහාචාර්ය ස්නේප් තමයි ඒක කරන්න කියලා. ඉතින් අරුනේ හැරි හර්මයිනි මහාචාර්ය ස්නේප්ගේ සරුවට ගින්දර තියනවා. ඒත් අර මහාචාර්ය ස්නේප් තමයි බේර ගන්න හැදුවේ. මහාචාර්ය කුවෙල් තමයි ඒක වැඩේ කරේ. ඉතින් යාළුවනේ ඒත් එක්කම සීකව දැක්ක හැරි දශමයක් තීද්දි කොස්ස උඩ නැගලා ගාන්ට ගිහිල්ලා සීකව අල්ල ගන්නවා. ඒත් එක්කම යාළුවනේ හැරිගේ කට ඇතුළට සීකව යනවා. ඒත් එක්කම හැරි බමුණ කරලා එයාව ගන්න කොහොම හරි කරනවා. ඉතින් යාළුවනේ ග්‍රිෆින්ඩෝ කණ්ඩායම ඒ වෙලාවේ ජය ගන්නවා. ඉතින් හැමෝටම ඉතින් සතුටුයි. ඒත් එක්කම ඊයස ශ්‍රීලංකාව අපිට පෙන්නන්නේ හැග්රිඩ්ට කියනවා අර තුන් දෙනා මහාචාර්ය ස්නේප් මාක්හරි අර බින්දොර යට තියෙන මොකක්ද කියලා අහනවා. මහාචාර්ය ස්නේප් ඒක ගන්න කියලාත් හැග්රිඩ්ට කියනවා. ඉතින් යාළුවනේ ඒක යට තියන්නේ දේ ඔයගලන්ට කියන්නත් මොකක්ද වගේ කියලා ඒත් හැග්රිඩ් කියනවා ඒක යට තියෙන මායා ගලක් කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඒ ගල ආරක්ෂා කරන එක්කෙනෙක් තමයි මහාචාර්ය ස්නේප් කියන්නේ කියලාත් කියනවා. ඊට පස්සේ යන්න පේනන්නේ අපිට හිම කාලේ. ඉතින් හැරිලා හර්මයිනිලා දැන් ඉන්නවා හැම ගොඩක් අය නිවාඩුවට ගිහිල්ලා. ඉතින් රොනුයි හැරි නම් චෙස් අදිනවා මායා චෙස්. ඉතින් හර්මයිනි කියනවා ඕගොල්ලෝ නිකලස් පොමෑ ගැන හෙව්වද කියලා පුස්තකාලයට ගිහිල්ලා. ඉතින් නිකල් ෆෝමෑ කියන්නේ මායාගල් හදන එක්කෙනෙක්. එයා තමයි දැන්ට මායාගල් හදන්නේ. ඉතින් හැරි නම් කියන්නේ මම එව්ව හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ආනේ ක්‍රිස්මස් එකට හැරිටත් තෑග්ගක් එවලලු. ඉතින් රොන්ටත් තෑග්ගක් ඇවිල්ලා. ඒක එවල තියෙන කවුද කියන සටන් කරලා නැහැ. ඔබගේ පියා මේ යන කලින් මේ මට බාර දුන්නා. දැන් ඔබට දෙන්න වෙලාව හරි කියලා විතර ඒකේ තින්නේ. ඉතින් යාළුවනේ ඒක දිගල්ලා බලනකොට ඒක සලුවක්. ඊට යාළුවනේ ඒක හැරි දාවතට පස්සේ ඒක නොපෙනී ගියා. ඉතින් යාළුවනේ රොන්ගේ හැරි ඇහුව මොකද්ද මේ සලුව කියලා. ඉතින් යාළුවනේ හැරි නම් කියන්නේ රොන් නම් කියන්නේ මේක මායා සලුව නිකන් සලුවක් නෙමෙයි කියලා. ඉතින් යාළුවනේ හැරි මායා ලෝක දාගෙන මායා පුස්තකාලයට යනවා. ඉතින් එයා ගියාට නිකලස් කොමලා ගැන හොයන කියට ලේසි නම් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ තහනම් කලාපයතර තමයි හැරි යන්නේ. කොහොම හෙව්වත් නිකලස් කොමලා ගැන එතෙන්දී හොයාගන්න වෙන්නේ නැහැ. ඒ හැසෙතන්ට හොග්වර්ට්ස් වල මුරකරු තැවිල්ලා අවුද එතන කියලා අහනකොටම හැරිගේ ලාම්පුව එතන වෙද්දි වැටෙනවා. ඉතින් කොහොම හරි හැරි මායා ලෝක දාගෙන ඉඳ එතනින් පැන ගන්නවා. මහාචාර්ය ස්නේප්
කුවේල අරගෙන එක එක කරනවා හැරි දකිනවා. ඉතින් ඒ වෙලාවේ මහාචාර්ය ස්නේප් පැවිදි කියලා හැරි එතනදිත් හිතනවා. ඊට පස්සේ හැරි මොකද දොරක් අරගෙන එතනින් යනකොට ඊට කලින් අපිට පෙන්නනවා මහාචාර්ය ස්නේප්ට අර මේක හොග්වර්ට්ස් වල මුරකාරයා ගෙනල්ලා දෙනවා. ඒත් ඊට පස්සේ කොහොම හරි ස්නේප් බය වෙලා එතනින් දුවනවා. ඊට පස්සේ අරුනේ හැරි අර දොර අරගෙන ගියාට පස්සේ එතන තියෙන කණ්ණාඩිය ඒ කණ්ණාඩිය හැරි බලන් ඉන්නකොට හැරිට පේන්නේ යාගේ අම්මයි තාත්තයි. ඒක දැක්ක හැරි එකපාරට රොන් නැගිටගෙන එතනට එනවා. ඊට පස්සේ රොන් ඒක දිහා බලනකොට එයාට පේන්නේ වෙන දෙයක්. ඊට පස්සේ හැරි ඒක අතනතක් කරලා දානවා යාගේ අම්මයි තාත්තයි මැරලා ඉඳලා. ඉතින් අරනේ හැරිට එතනට එන එක නවත්ත ගන්න බැරි වුණා. එක දවසක් එතනට එනකොට එයා එතනට ඇවිල්ලා තිබ්බ මහාචාර්ය ඩම්බල්ඩෝ. ඊට පස්සේ ඩම්බල්ඩෝ කිව්වා එතනට එන්න එපා හැරි. මේක එකපාරට මේක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මේක ඉවස ගන්න බෑ. මේක දකින්නකොට හැමතිස්සෙම මම මේක වෙන තැනකට යවන්න හිතලා තින්න දැන්. මොකද මේකේ පේන හිතේ ගැඹුරම තියෙන ඒවා කියලා. ඊළඟ සීන් එකේ අරුණ අපිට පෙන්නන්නේ හර්මයිනි යාගේ නිවාඩුව ඉවර කරලා ඇවිල්ලා. ඉතින් ඒගොල්ලෝ නිකලස් මමයා ගන්න හොයන්න එක දැන් පොඩ්ඩක් නවත්තලා ඒගොල්ලන්ගේ විභාග ළඟ හින්දා. ඉතින් යන්නේ ඒගොල්ලෝ අර තිබ්බ චොකලට් එකකින් ගෙම්බු ඉන්න අනේ චොකලට් එක තියලා බලනකොට ඒක නිකලස් මමයා ගන්න දීලා හවු වෙනවා. නිකලස් මමයා කියන්නේ ඩම්බල්ඩෝගේ සහකාරියෙක් කියලා. ඉතින් අන්න මම දැන් මතක් කළා ඒ තුන්දෙනාම ආයේ පුස්තකාලයට ගිහිල්ලා පොත බලනකොට මමන්ට හොයාගන්න පුළුවන් වෙනවා නිකලස් මමයා ගැන. ඉතින් යාළුවනේ නිකලස් මමයා කියන්නේ මායාගල් හදන කෙනෙක් කියලා මම කලින් කිව්වනේ. එයාට අමරණීය වෙන්න පුළුවන් ගල් හදන්න පුළුවන්ලු. ඉතින් යාළුවනේ අර ඔලු තුනේ බල්ලා ආරක්ෂා කරන්නේ අර යට තින්නේ අන්නේ ගල. ඉතින් මහාචාර්ය කුවේ ගන්න හදන්නේ අන්නේ ගල. ඉතින් අර මහාචාර්ය කුවේ මොකටද ඒ ගල ගන්න? අපි වරමු වෙනම් ෆිල්ම් එකේ අවසානට. ඉතින් අරනේ එතනට ඒගොල්ලෝ පරස් ගාලා හැග්රිඩ්ගේ ගෙදර යනවා. ඊට පස්සේ හැග්රිඩ් ගෙදර ඇවිල්ලා මායාගල දරගන්නේ ආවේ කියලා හැග්රිඩ් කිව්වට පස්සේ හැරිවයි රොන්වයි හර්මයිනිවයි තුන්දෙනාම ඇතුළට ගන්නවා. ඊට පස්සේ ආරුනේ මොකද්ද ටපටක් ගන්න සද්දයක් කියලා හැග්රිඩ් ඒක ගන්න යනකොට යාළුවනේ ඒක තඩි බිත්තරයක්. ඒ බිත්තරේ මොකද්ද කියලා හැරි හැග්රිඩ්ගෙන් ඇහුවාම රොන් පැනලුත් දෙනවා මත් ගන්නවයි මොකද්ද කියලා. ඉතින් හැරි මේක මකර බිත්තරයක් කියලා ඒ කියනත් එක්කම ඒ කියපු මකර එළියට එනවා. ඉතින් යාළුවනේ මකර ගින්දර විමලා හැග්රිඩ්ට පුච්චනවා. ඉතින් යාළුවනේ මැල්ෆෝයි ඒක දැකලා මැගොනිගල්ට ගිහිල්ලා කියනවා. ඉතින් යාළුවනේ ඒගොල්ලන්ව අඳුරුමානාන්තරයට යවන්න ඕනි කියලා මැගොනිගල් තීරණය කරාම ඒ දඩුවම මැල්ෆෝයිටත් දෙනවා. ඉතින් හැරිවයි රොන්වයි හර්මයිනිවයි අල්ලන්න හදපු මැල්ෆෝයි එයාවත් අන්තිමට හමු වෙනවා ඒකට. ඉතින් යාළුවනේ අඳුරුමානාන්තරයට යන එක ලේසි නෑ. හැග්රිඩ්ගේ පිටිපස්සේ ඒක තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වෙනකොට අර මකරව අයි අවලලු රට. ඉතින් ඒගොල්ලෝ ඒ හතර දෙනයි හැග්රිඩ්ගේ වැඩකට දැන් අනුමානාන්තරයට යන්න හදන්නේ. ඉතින් අර හොග්වර්ට්ස් වල මුරකරු කියනවා ඒක ටිකක් භයානක වැඩක් කියලා. ඉතින් යාළුවනේ හැග්රිඩ්ට යන්නේ කඟ වේනෙක් හොයාගෙන. ඊට පස්සේ කඟ වේනගේ ලේ දිනන දැකලා හර්මයිනි හොඳටම බය වෙනවා. ඉතින් යාළුවනේ මේ කැලේ එන භයානකේව තියෙනවා. ඉතින් මේව හතර දෙනාම දැන් බෙදලා යන්න තමයි හදන්නේ. හර්මයිනි රොනුයි හැග්රිඩ්ටුයි එක පැත්තකට හැග්රිඩ්ගේ බල්ලයි මැල්ෆෝයි හැරි එක පැත්තකට. ඉතින් අර මෙහෙම යනකොට එක තැනකදී මොකෙද දෙකේ කඟ වේනගේ ලේපනවා හැරි මැල්ෆෝයි දකින්නවා. ඉතින් අරනේ එතනට ඌ එකපාරට දුවගෙන එනවා හැරිව කන්න. ඉතින් අරනේ ඒක දැක්ක ඒ වනාන්තරේ ඉඳපු එක්කෙනෙක් හැරිව බේර ගන්නවා. ඉතින් ආරුනේ ඔයා හැරිවට නේද ඔයාට මෙතන ඉන්න එක ඇත්තට හොඳ නෑ. ඔයා මෙහෙන් යන්න කියලා ඌ කියනවා. ඊළඟට මිනිස් අශ්වයෙක් ඌ. ඉතින් ආරුනේ හැරි අර සතත් එක්ක කතා කර කර ඉන්නකොට හැරි නම් හිතන්නේ ඒ අඟ වෙනගේ ලේබුවේ වොල්ඩමෝට් කියලා. ඉතින් ඒත් එක්කම හැරිට තියෙන මායාගල ඕන කරන්නේත් වොල්ඩමෝට් කියලා. ඉතින් මහාචාර්ය ස්නේප් වොල්ඩමෝට්ට මායාගල දෙන්න හදන්නේ කියලා හැරි හිතනවා. ඒත් එක්කම නෝනේ ඒගොල්ලෝ ආයි ඉස්කෝලේට ඇවිල්ලා වෙච්ච දේ හැරිට වෙච්ච දේ ගැන කල්පනා කරනවා.
ඒත් එක්කම හැරි විස්තරේ කියනවා වොල්ඩමෝට් තමයි මායාගාල ඕන් කරන්නේ ස්නේප් තමයි ඒක වොල්ඩමෝට් දෙන්න යන්නේ කියලා. ඊට පස්සේ වෙනද උදේ හැරි හර්මයිනි රොනුයි යනකොට හැරිගේ සලකුණ එක පාට රිදෙන්න ගන්නවලු. ඉතින් හැරි නම් කියන්නේ ඒක අනුතුරු ඇඟීමක් වගේ කියලා. ඒත් එක්කම හැග්රිඩ් දකින්න හැරි එතනට ගිහිල්ලා හැග්රිඩ්ගෙන් අහනවා ඔයාට අර මකර පිටරේ කවුද දුන්නේ කියලා. ඒත් එක්කම හැග්රිඩ් නම් කියන්නේ මම එයාගේ මූණ දැක්කේ නෑ හැරි. එයා මේ මූණ ඔළුව අහගෙන ඉඳියේ. එයා ඒ වගේම ප්ලෆි ගැනත් ඇහුවා කියලා. ඉතින් යනවනේ ප්ලෆි කියන්නේ අර බින්ගේ ගාව ඉන්න බල්ලා, ඔරුතුනේ බල්ලා. ඉතින් ඒගොල්ලෝ ශනිකයෙන්ම දුවගෙන ගිහිල්ලා කියනවා මහාචාර්ය මැග්ගොනිගල්ට අපිට ඩම්බල්ඩව හවුවෙන්න ඕනේ මායා බිම්ගේ යට තියෙන මායාගල හොරකම් කරන්න යන්නේ කියලා. ඉතින් අනේ මැග්ගොනිගල් නම් කියන්නේ ඕගොල්ලෝ මායාගල ගැන කොහොමද දැනගත්තද දන්නේ නැහැ. ඒත් ඒක නම් ආරක්ෂිතයි කියලා ඒ ඩම්බල්ඩෝත් මෙහෙ නැහැ කියලා කියනවා. ඉතින් යාළුවනේ ඒත් එක්ක හරිරුණුයි හර්මයිනි තුන්දෙනාම එළියට යනවා. අර වැඩ කරගන්න බැරිච්ච ගැන හින්දුක හිතේක ඒත් එක්මනේ ඊට පහු එදාම රෑ ඒගොල්ලෝ එළියට යන්න හදනකොට එතනට ආපු නෙවිල් කියනවා ඔයගලන්ට යන්න නම් දෙන්න බෑ කියලා. ඉතින් ආවනේ ඒත් ස්පෙල් ලැබ් පාවිච්චි කරලා හර්මයිනි නෙවිල් ඔයාගෙන හරිම කනගාටුයි කියලා නෙවිල් බිම දානවා ගල් කළා වගේ. ඉතින් යාළුවනේ නෙවිල් පව් අන්තිමට වාන්නක නෙවිල් පව් එයාට තවුත් පව් වෙනවා. ඒත් අර ඒගොල්ලෝ මායා ලෝක දාගෙන දැන් ඒගොල්ලෝ යනවා එතනට. අපි ගාවට ගිහිල්ලා ඒත් අර ඊට ඉස්සෙල්ලා මහාචාර්ය ස්නේප් ගිහිල්ලා වගේ ඒගොල්ලෝ සංගීතයකුත් දාලා රෆිව නිදි කරලා ඒත් එක්කම යාළුවනේ අර පින්ගේ ගාවින් ඒගොල්ලෝ දොර අරගන්න කොහොම හරි ඒත් එක්කම ඒගොල්ලෝ එතන පයින්වත් එක්කම රොන්ගේ ඇඟට කියලා ගෙනවා. ඒත් යාළුවනේ අර ප්ලෆි ආයි නැගිටලා ඒ තුන්දෙනා ඉතින් එකපාරට පයින්නවා. ඒගොල්ලෝ වැඩන්නේ යාළුවනේ අමුතු ගස් වගේ තැනකට. ඉතින් හර්මයිනි කියනවා මේක මාරක ගහක්. මේක දඟලනගොත් ඉක්මනට මල්ල දානවා. දඟලන නැති ඉඳියොත් බේර ගන්නවා කියලා. ඉතින් යාළුවනේ හර්මයිනි හැරි නම් ඒව කරනවා. ඒත් රොන් නම් දඟලනවා. ඉතින් රොන්ට ගොඩක් අමාරුයි. ඉතින් හර්මයිනි මේ ගැන දන්නවලු. එකපාරට ඒකේ දුර්වලකමක් වගේ හිරු එළිය පාවිච්චි කරලා රොන්න බේර ගන්නවා. ඉතින් දෙකම තේන්දා කට්ටිය අමුතු පිහාඩු වගේ තියෙනවා අප්පු වගේ. ඉතින් යාළුවනේ ඒක පිහාටක් තියෙනවා ටිකක් අමුතුයි. අන්න ඒ පිහාට තමයි ඉතින් හැරි හර්මයිනි රොනුයි ගන්න ඕනේ. හරියට හොඳට කුයිට් කියලා පුළුවන් හින්දා මම යන්නම් කියලා. ඉතින් හරි ලේසි වැඩක් කියලා රොන් කිව්වට ඒක ලේසි නෑ. ඉතින් හැරිගේ පස්සේ මේ ඔක්කොම එන්න පටන් ගත්තට පස්සේ හැරිට ගොඩක් අමාරු වෙන වැඩේ කරගන්න. ඉතින් අර කොහොම හරි ගිහිල්ලා ඒගොල්ලෝ යතුරු අරගෙන ඒක ඇතුලෙන් පැන ගන්නවා. ඉතින් තුන්වෙනි ටාගට් එක තමයි චෙස් මායා චෙස්. ඉතින් අරුනේ මෙතනින් එහාට යන්න දෙන්නේ නෑ. ඒ චෙස් තනක කරන්නේ නැතුව. ඉතින් මායා ඉස්සෙල්ලා ස්පේස් ගන්න ස්පේස් වලට යන්නේ නැති. ඒත් ගානේ මේගොල්ලෝ චෙස් ක්‍රීඩාවක් කරන්න පටන් ගන්නවා. ඒ එකක්වත් හරියන්නේ නෑ. ඉතින් එක එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා. නයිට්ලා පෝන්ස්ලා බිෂොප්ලා අන්තිමට ඉතුරු වෙන්නේ ෆ්‍රොන්ගේ නයිට් විතරයි. ඊට පස්සේ රොන්ටත් ඇවිල්ලා කුයින් අයින්නවා. ඊට පස්සේ රොන්න බිම් වෙලා එතන ලොකු විනාශයක් වෙනකොට හැරියට කියනවා හර්මයිනි රොනුයි යන්න කියලා. ඉතින් රොන්ට නම් කියන්නේ රොන් ඉතින් සීන් ඇතුළේ ඉන්නේ. ඉතින් හැරි ඉතින් ඒගොල්ලෝ කියන දේ අහලා එතනින් යනවා. කොහොමද කියන රොන් ගැන බලාගන්න කියලා. ඉතින් අරෝනේ ඒගොල්ලෝ එතනින් යනකොට එකපාරට එතන තියෙන අර කැඩපත හවු වෙනවා. ඉතින් එතනට තමයි හැරි ඩම්බල්ඩෝ ගෙනහලා තින්නේ. ඒත් යාළුවනේ එතන ඉන්නේ මහාචාර්ය කුවෙල්. ඉතින් හිතා ගන්නවත් බැරි කෙනෙක් නේද නිකන් බබා වගේ ඉඳගෙන වැඩේ ගේම දීලා තියෙන්නේ. ඉතින් හැරි කියනවා ඔයා වෙන්න කොහොමද තමයි ඒක ගන්න හැදුවේ කියලා. ඉතින් කුවෙල් කියනවා ගොඩක් අය ඉතින් ස්නේප් තමයි වැඩි කාලයක් කියලා. ඉතින් යාළුවනේ ඒත් එක්කම හැරි සල්විනත් එකපාරට ඉඳන් අරගෙන ගන්නවා. ඊට පස්සේ කරබල ගාන ගියාට පස්සේ හැරි ළඟින් හක සාකුල් මායාවල තියෙනවා. ඒත් කුවෙල්ට නම් කියන්නේ මායා ගලක් නෑ. අපේ කණ්ඩායමේ දිනලා එහෙම කීකී පේනවා. ඉතින් යාළුවනේ වොල්ඩමෝට් අපි ඊට පස්සේ පේනවා. එයාට ගොඩම අමාරුයි. එයා ඉන්නේ කුවෙල් ගියාට.
ඉතින් අන්න එතනින් හැරි පැන ගන්න හැදුවාම මායගරක් තියෙන හින්දා එකපාරට යාම ගින්දර දාලා මාලා ඉතින් ඇදි ගන්නවා. ඉතින් අරෝනේ වොල්ඩමොට් කියනවා අපි ඔක්කොම එකතු වුණත් තාගේ අම්මා තාත්තා ගේන්න පුළුවන් කියලා. ඉතින් අරෝනේ මායාගලත් හැරි බිම වැටෙනවා ඒත් එක්කම හැරිව මරන්න යනකොට මහාචාර්ය කුයගේ අත ඇලුවට පස්සේ ඒ අත ඔක්කොම ගින්දර වගේලා පිච්චිලා අලු වෙනවා. ඒත් එක්කම එයා මරන්න යනකොට එයාගේ මූණත් හැරි අල්ලනවා. ඒත් එක්කම කුඩු වගේ පස් වගේ එයාගේ මූණත් නිකන් අපිට යන්නේ ඊට පස්සේ එයා මැරෙනවා. ඒත් එන්නේ හැරි මායාව ගන්නවත් එක්කම වොල්ඩමෝට්ගේ ආත්මේ හැරිව නියෝග කරගෙන එතනින් යනවා. ඊළඟ නවල බලනකොට මෙතන දැක්කලා ඉතින් හැරිට වොල්ඩමෝට් මුකුත් වෙන්නේ නැති කියලා. ඉතින් ඉස්සරහ ෆිල්ම් වලදී ඒක අපි කියන්නම්. ඉතින් ඊට පස්සේ හැරිට සීන් නැති වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ හැරි ඊට පස්සේ නැගිටලා බලනකොට චොකලට් ගොඩාක් තියෙනවා. ඉතින් ඩම්බල්ඩෝ එතනට ඇවිල්ලා කියනවා ඔයා විතරක් ඕගොල්ලෝ විතරක් නෙමෙයි ආරුනේ හැරි බිම්ගේ ඇතුළේ සිද්ධ දේ දන්නේ අපි හැමෝම බිම්ගේ විච්ච දේ දන්නවා කියලා කියනවා ඩම්බල්ඩෝ හැරිට. ඉතින් ආරුනේ ශානිකෙම්ම හැරි අහන්නේ රොන්ටයි මොමන්ටයි හොඳයිද කියලා. ඉතින් ආරුනේ ඒගොල්ලෝ එතනට ගිහලා බලනකොට ඒ ලෑනට තවුලක් නැහැ. ඊට පස්සේ ආරුනේ උදේ රෑ භෝජනට යනකොට කියනවා ලකුණු ටික එකතු කරනවා අවසාන දවසේ ඉඳලා. ඉතින් කලින් යාළුවනේ සිදරින් තමයි ගෙනලා තින්නේ. මේ පාස් සිදරින් ඉස්සරහින්ම ඉන්නවා ලකුණු වලින්. ඒත් එක්කම හැරිටයි හර්මානිටයි නෙවිල්ටයි රොන්ටයි ලකුණු දෙනවා. යාළුවනේ ලකුණු වෙනස් වෙලා ග්‍රිෆින්ඩෝ කණ්ඩායම දිනනවා. ඉතින් ඒගොල්ලෝ හැමෝම උඩ පැනලා සතුටු වෙනවා. ඉතින් මේ පාස් ඉදිරින් කණ්ඩායමට නම් හොඳටම දෙන්න තියෙන දේ වෙලා තියෙන්නේ. ඉතින් අරුනේ ඒත් එක්කම හැරිට යන්න වෙලාව ඇවිල්ලා එයා කෝච්චියට නගින්න හදනකොට එතනට හැග්රිඩ්ත් ඇවිල්ලා හැග්රිඩ් නම් ගොඩක්ම දුකෙන් ඉන්නේ. ඉතින් හැග්රිඩ් නම් කියනවා ඔයාලා මොකක් හරි කට්ටිය සද්දයක් දැම්මොත් නැන්දයි පුංචි ඩඩ්ලි නැට්ටගෙන කියලා එයාව බය කරන්න කියලා හැරිට කියනවා. ඉතින් අරුනේ හැරි ලබන අවුරුද්දේ ඉස්කෝලේ ඉඳන් හැග්රිඩ්ට ගොඩක් දුක නෑ. ඉතින් මෙහෙම හැරි පොටර් and the Sorcerer's Stone එක මෙතන ඉවර වෙනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි. හැරි පොටර් and the Chamber of Secret හැරි පොටර් සහ රාජ්කුමාරය. ඒ කියන්නේ හැරි පොටර් දෙවෙනි කතාවෙන්. එහෙනම් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම බුදු සරණයි. මගේ channel එක subscribe කරලා තියාගන්න.